IPL යෑමක් නොහැකි වූ වනිද්දු හසරංගගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. මෙවර IPL තරඟාවලිය සඳහා අවස්ථාව හිමිව තිබුණත් Tamanගේ දුර්වලකම් හේතුවෙන් IPL යෑමට වනිද්දු හසරංගට අවස්ථාව නොලැබී ගිය බව දැනටමත් හැමෝගෙම කතාබහට ලක් වී තිබෙනවා. ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ වසර කිහිපයක් රොයල් චැලෙන්ජර්ස්, රාජස්ථාන් රොයල්ස් හා ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම් නියෝජනය කළ වනිද්දු හසරංගට මෙවර තරඟාවලියට පෙරම නොසිතූ අයුරින් IPL යෑමට නොහැකි වී තිබෙනවා. ඒට හේතුව පැංචයිස් තරඟ සමග එක්වීමට අවශ්‍ය යෝග්‍යතා සම්පූර්ණ කිරීමට අසමත් වීමයි. මෙම කාරණය මෙතරම් උණුසුම් වීමට හේතුව වනිද්දු හසරංග මීට දින කිහිපයකට පෙර තබපු Instagram සටහනයි. එම සටහනේ සඳහන්ව තිබුණෙත් වචන පේලි දෙක තුනක් වුණාට එයින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට ලොකු පීඩනයක් එල්ල වුණා. වනිදුගේ එම සටහන හේතුවෙන් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වනිදු හසරංගට එරෙහිව කිසිදු දින ක්‍රීඩකෙක් වෙනුවෙන් නොගත් තීරණයක් ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා තුන්නිරියව් ක්‍රීඩක වනිදු හසරංගට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් උසස් තාක්ෂණික මධ්‍යස්ථානයේ ප්‍රධානියා වෙත දැනුම් දී ඇති බවට මාධ්‍ය වාර්තා පළ වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වී සිටින සියලුම ක්‍රීඩකයන් සඳහා පවත්වනු ලබන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය වනිදු හේතු නොදක්වා අවස්ථා තුනකදී මගහැරමින් උසස් තාක්ෂණික මධ්‍යස්ථානය තුළ පුහුණුවීම් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමගයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීට පෙර නිවේදනය කර ඇත්තේ ගිවිසුම් ගත සියලු ක්‍රීඩකයන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා සහභාගී විය යුතු බවත් එම පරීක්ෂණයෙන් සමත් වන ක්‍රීඩකයන්ට පමණක් දේශීය තරඟ සහ විදේශ ලීග් තරඟ සඳහා සහභාගී වීමට නිල අවසර ලබා දෙන බවයි. තේරීම් කමිටුව පවසන්නේ මේ ආකාරයේ පනතක් දමා තිබියදී පැංචයිස් යන අසමත් වීම පිළිබඳව වනිදු හැසිරෙන්නේ මුදල් වලට කෑදර නොසන්සුන් ආකාරයකින් කියා. තේරීම් කමිටුව වනිදු හසරංග වෙනුවෙන් ගත් මෙම විනය පරීක්ෂණ ක්‍රියාමාර්ගයට එරෙහිව වනිදු හසරංග තම ට්විටර් ගිණුමේ සටහනක් තබා ප්‍රකාශ කර තිබුණේ මෙවන් දෙයක්. මගේ මොනවද විනය පරීක්ෂණයක් පවත්වා සොයා බලන්න තිබෙන්නේ. මම වසර ගණනාවක් මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කර තරඟ ජයග්‍රහණය කර දුන් ක්‍රීඩකයෙක්. NOC ලබාගෙන පැංචයිස් යන්න කියා වසර ගණනක් නොතිබුණු පනතක් දැන්ගෙනත් මගේ IPL ගමන් නතර කරා. ඒ විතරක් නොව දැන් මට එරෙහිව විනය පරීක්ෂණත් පවත්වන්න සැලසුම් කරලා. මේක තනිකරම මාත් සමග තිබෙන පුද්ගලික ප්‍රශ්නයක් කියලා මට නම් හිතෙන්නේ. මට පැංචයිස් තරඟ සඳහා අවස්ථාව හිමි වුණේ මගේ දක්ෂතාවයට. නැතිව වෙන දෙයකට නෙවෙයි. පැංචයිස් කියලා IPL ගිය අනෙක් ක්‍රීඩකයන්ටත් මොකක්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්න. මොකද මම දන්නවා IPL සංවිධානය කරන්නේ කුමක් නිසාද කියලා. මෙහි මූලික අරමුණ ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් දිවිය අසාර්ථක කිරීමයි යනුවෙන් ඔහු එම සටහනේ තබා තිබුණා. නමුත් මට නම් පෙනී යන්නේ මේක තනිකරම වනිදු Tamanට IPL අහිමි වීම නිසා අනෙක් ක්‍රීඩකයින්ව වැට්ටීමට කරපු උපාය මාර්ගයක් කියා. මොකද වසර ගණනක් වනිදු IPL තුල කණ්ඩායම් කිහිපයක්ම නියෝජනය කරා. එහෙනම් ඔහුටත් පුළුවන්කම තිබුණා IPL නොයා සිටින්න.